Welcome back boys and girls. Sitting on Nadia වද තවත් සුපිරි වීඩියෝ එකක් කරගෙන ඉතින් ඔබ දැන්වත් දන්නවා ඇති අද්දගෙන අපු වීඩියෝ මොකක්ද කියලා. ඉතින් වැඩි කතාවක් ඕනේ නැහැ. අපි යන් අද්දගෙන අපු වීඩියෝ එකට. guys මේ කාෆ්ලෑන්ඩ් මැප් එකක් පන්සලක් හද කියන්නේ සිරිපාදේ හදලා තියෙනවා. ඉතින් guys මම ඔයාලට මැප් කෝඩ් එක පින් කමෙන්ට් එකේ දාලා දෙනවා. ඉතින් මේ තියෙන කාෆ්ලෑන්ඩ් මැප් එක හදපු එකයි ඉතින් DB ලොකුවා ඩ්‍රැග් බ්ලඩ් එකේ මේ තියෙන guys ඉතින් අර කලින් යා සුපිරි මැප් එකක් හදලා තිබ්බා. කොසොන් තෝරන්ද කොහෙද කියලා ඉවරලා ඉතින් ඊට පස්සේ මේ අපි බලමු අපි මැච් එකේ මම ඔයාලට කෝඩ් මම මැප් කෝඩ් එක දෙන්න මම මැප් කෝඩ් එක කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කරලාම තියනවා අපි ගිහින් බලමු එතකොට මොන වගේද කියලා මැප් එක මම මැප් එකේ කලින් ටෙස්ට් කරන්න යන්නත් හදලා ඊට පස්සේ ආයේ එකපාරම මේ වීඩියෝ එක දාගෙනම ටෙස්ට් කරනවා කියලා හිතාගත්තා ඉතින් බලමු මොන වගේ වෙයිද කියලා කොහොම තියෙයිද කියලා කලින් එක නම් වාසියක් කරලා තිබ්බා ඉතින් මේ පාර මැප් එක මොන වගේ වෙයිද දන්නේ නැහැ මැප් එක බලන්න අපහම ඔක කියවන්න යන්න මේ කඩ ටික කඩ සෙට් එක ඉතින් කවුද යකෝ මේ සිරිපාදේ කියලා වාහනත් ගෙනියන ගිනි මුරුස් කඩි අපි යන් ඉතින් කඩ නම් ඉතින් වැඩක් නැහැ නැතන ලොකු හිට් ලොකු හිට් ඉත කාගෙද හෝටලෙත් තියෙනවා ඒ වගේ දැක්කේ අපි යන් ඉතින් ඇප් එකට ඉතින් මට පේනවා නේද ලස්සන ඉතින් අර උඩ වාව් බෞද්ධ කොඩිත් ගහලා තියෙනවා අපි යන්ක බලන්න බෞද්ධ කොඩි පවා ගහලා තියෙනවා ඉතින් ලස්සන්ට මේ දෙපැත්තේ අපේ ඇත්තටම ලංකාවේ මේ ගහන විදිහම බෞද්ධ කොඩි මේ තමයි මේ දෙපැත්තෙත් ගහලා තියෙන්නේ සුපිරියටම ඩිසයින් කරලා තියෙනවා ඉතින් ලොකුවටම හදලා තියෙනවා කවි හිටන් තියනවා ගා මේවට නම් කොපිරයිට් අදිත් දන්නේ කවිත් වෙනස් කරගත්ත හැකි guys මේ සද්දෙට මේ කොපිරයිට් අදිද දන්නේ නැහැ ඒක මේ දැක අඩේ මේ ලස්සන මල් ටිකක් හිටවලා තියෙනවා ඉතින් මං හිතන්නේ මම යන පාර හරි කියලා පාලමකුත් තියෙනවා මෙතන මොනවද මේ තියෙන්නේ තීරිනි ඇඳුම් මාරු කරගන්න හරි ඉතින් මන්න සුදු ඇඳුමක් දාන් ආවේ ඒක නිසා ඉතින් මට ඇඳුම් මාරු කරගන්න ඕනේ නැහැ අපි යම් බලන්න උඩ මොන වගේ වෙයිද කියලා උඩ මේ ලස්සන තවත් මල් හිටවලා තියෙන දෙපැත්තේ ලස්සනට මේ මොකද්ද පොල් රොටි කඩේ නංගි කෙනෙක් පොල් රොටි දෙන්නේ නැහැ හැංගුණාද මේ බලන්නකො ලස්සන ගයිස් මේක නම් සුපිරිම මැප් එකක් ඉතින් ඔයාලත් කට්ටියම ඇවිල්ලා බලන්න ඉතින් මම මැප් කෝඩ් එක කමෙන්ට් වල පින් කරලා ඇති මෙතනින් ඔයගොල්ලෝ මැප් කෝඩ් එක ගන්න ඉතින් මේක සුපිරිම මැප් එකක් ඉතින් ආයේ මේක හදන්න නම් මං හිතන්නේ මේ මැප් එක හදන්න නම් මූට මාසයක් විතර යන්න ඇති මොකද මෙච්චර ලස්සන මැප් එකක් ඩිසයින් කරලා තියෙන්නේ රිකුත් වෙනවා සුමන සමන් දෙවි කරුණාවයි උතුම් වව් ළඟට යන්න හොඳ නැහැ බුදු සුමන සමන් ගායිස් ඉතින් ඔයාලත් මේ මැප් එකට ඇවිල්ලා බලන්න ගායිස් ඉතින් මෙතන මේ බෞද්ධ කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ මැප් එකට එන්න ඕනේ මේ මැප් එකට එන්නේ නැහැ කියන්නේ නම් ඉතින් මේ මැප් එකට එන්න බැරි වෙනවා කියන්නේ ඉතින් ඒක ඔයාලා කරන ලොකු පවක් ඉතින් බලන්න කට්ටියම ඇවිල්ලා මේ මැප් එකට මේ මැප් එකේ තරම් ලස්සනයි ඔයගොල්ලෝ දකින්න ඇතිනේ හැමෝම එන්න මේ මැප් එකට අනිවාර්යෙන්ම ඇවිල්ලා බලලා යන්න ඉතින් මේ මැප් එකේ එච්චරයි බාන් තියෙන ඉතින් මේක තාම කවුරුත් කිසිම YouTube කෙනෙක් මේ මැප් එක ගැන කිසි රිවිව් එකක් කරලා නැහැ ඉතින් මම තමයි මුලින්ම රිවිව් එක කළේ මේ මැප් එක ඊයේ
හරි පෙරේද හරි තමයි රිලීස් කරේ. ඉතින් මට මතක හැටියට මම දැක්ක ලොකුවා මේ දාලා තිබ්බා. ලස්සනයි මේ මල් එහෙනම් ඉතින් අපි තව ටිකක් වටපිට බලමු. ඉතින් මම හිතන්නේ වීඩියෝ එක දැන්නම් ගොඩ විනාඩි 2-3ක් විතර වෙයි වීඩියෝ එක. අපි බලමු. ඉතින් ඔයාලට අනිවාර්යෙන් මම කමෙන්ට් බොක්ස් එකේ මේ මැප් කෝඩ් එක දානවා. ඔයාලා එතනින් මේ කමෙන්ට් බොක්ස් එකෙන් අනිවාර්යෙන් අරගන්න මැප් කෝඩ් එක අරගෙන ඉතින් මේ කට්ටියම මේ සෙට් වෙන්න. ඉතින් මේ මැප් එක සෙල්ලම් කරලා බලන්න. හරි ගයිස්, ඉතින් අදට ගෙන අපු වීඩියෝ එක මෙච්චරයි. ඉතින් එහෙනම් ඉතින් තවත් වීඩියෝ ඉක්මනට ගේනවා. ඉතින් එහෙනම් ඉතින් කට්ටියම ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් කරලා සෙට් වෙන්න. ඉතින් දිගටම මගේ channel එක එහෙනම් ඉතින් අපි කැපෙනවා. කට්ටියම ජය වේවා.